මේ උතුම් මෙත්මුනි මහන්සෑය දකින්න ඈත ඉතියා දකින්නකොටම පුදුම හිතට සන්තෝෂයක් ඇති වුණා. ඒකට හේතුව තමයි මෙත්මුනි මහන්සෑය හදනවා කියලා මේ මිනිසුන් දැනුවත් කරන්න කියලා විජේසී හාමුදුරුවෝ ඉස්සල්ලාම මට තමයි කිව්වේ මෙහි කටින පින්කම දවසේ. කටින ධර්ම දේශනාව අවසානයේ ලකුවට බරට නෙවෙයි. නමුත් මම මතක් කළා අපේ හාමුදුරන්ගේ අදහසක් තියෙනවා මෙත්මුනි සෑය හදන්න. ඒ නිසා කවුරුත් එකතු වෙලා මේක අවුරුද්දකින් හමාරකින් හරි හදා ගන්නවා නම් වාසනාවක් කියලා. ඒ ප්‍රාතිහාර්ය බුද්ධානුභාවය නිසා ධම්මසිංහ හාමුදුර විජේසිංහ හාමුදුරන්ගේ අවංක කැපවීම නිසා අද කිරිසුදු පාටින් බබලන මහා සෑයක් ඔබට අද දකින්න ලැබෙනවා. ඇත්තටම මේක ඒ ශ්‍රද්ධාව කියන්නේ බලයක් නේ. ශ්‍රද්ධා බලය. වීරිය කියන්නේ බලයක්. ඒ බලයෙන් ගොඩනගපු දෙයක් මේක. හැමෝටම සෑයවල් හදන්න බෑ. සමහර චෛත්‍ය තියෙනවා අවුරුදු 20 ගණන් 30 ගණන් කොත් පළඳන්න බැරුව තියෙනවා. මම එහෙම සමහර පින්කම් වලට ගිහිල්ලා තියෙනවා අවුරුදු 29කට පස්සේ කොත් පළඳපු. ඒ වගේ. ඉතින් හැමෝටම කරන්න බෑ මේක. උරුමයක් තියෙන්නත් ඕන. ඉතින් ඒ උරුමයක් ඉතින් මම ඉතින් හාමුදුරන්ට මතක් කළා කැලයක් වගේ තිබ්බ තැනක පූජා නගරයක් හැදුවා කියලා. මේ කැලේට ඉස්සල්ලාම ওই ලඳු කැලෑ මැදින් කුඹුරු යාය මැදින් ඉස්සල්ලාම මම ඇවිත් තියෙනවා. දැන් කඩපේලි දාලා ලයිට් දාලා තියෙනකොට මට පුදුම හිතුණා මේ හාමුදුරුවෝ වනයේ පූජා නගරයක් කළා කියලා. මට හිතුණා නිවන කියන එකත් මේ වගේ තමයි හදාගන්නේ. කෙලෙස් වනයේ මැද කෙලෙස් දුරු කරලා අමා නිවනේ ස්තූපය හදන්නෙත් මෙහිමයි කියලා හිතුණා. ඉතින් ඇත්තටම සාදු කියලා අනුමෝදන් විය යුතු පිනක්මයි. ඉතින් ඒ විජේසිංහ ස්වාමීන් වහන්සේ බුද්ධ ශාසනය වෙනුවෙන් මේ කරපු විහාර පූජාව මම සතුටින් අනුමෝදන් වෙනවා. ඔබත් අනුමෝදන් වෙන්න. සාදු සාදු අනුමෝදාමි සාදු සාදු සාදු. ඕනෑම ජපාන් වාහනයක අමතර කොටස් ජපානයේ සිට ගෙන්වා ගන්න පුළුවන්. දැන් පිප්සින් දසත මාකට් එකට. දසත සිසාරා විශ්වාසයේ සන්නාමය. දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.